වටන්තු මාරු කරනවා කාමරයක් නෑ. නෑ නෑ. ඒකනේ. මේ ජනල තිබ්බේ නැහැ මේ සුදු පටිච්ච දෙක ගහලා තිබ්බේ ඒකත් කෙනෙක් දැකලා තමයි මේ ජනල දෙක හදලා දුන්නේ මට දරුවන්ට කියන්නේ. ඔය නම මොකක්ද පුතේ? WM දවපදී කාවින්ද. ඈ? WM දවපදී කාවින්ද. කාවින්ද. වාගේ? ධනංජනි. දැන් කාවින්ද පන්ති 4 වෙනියා. එතකොට ඉගෙනගෙන කවුරු වෙන්නද ඉන්නේ? මම ඩොක්ටර් කෙනෙක්. ડોක්ටර් කෙනෙක් ඉන්නේ. අම්මලා තාත්තලා මේ දුක් විඳින දිහා බලලා ඉගෙන ගන්න. ජීවිතේ කවදා හරි දිනන්න. පොඩි කාලේ මම අම්මත් එක්ක ස්පිතාලෙට ගිහපු වෙලාවක කාලෙකින් ඇවිල්ලා නෝනා කෙනෙක් දැස්සා. ඊට පස්සේ මම අම්මගෙන් හොය කවුද කියලා. මම එක වසර විතරයි. ඊට පස්සේ අම්මා කිව්වා ඒ ඉන්නේ ડોක්ටර් කෙනෙක්. තව කෙනෙක් ඇවිල්ලා එයාත් එක්ක කතා කරා. ඊට පස්සේ බලුවට එයාත් ડોක්ටර් කෙනෙක්. ඊට පස්සේ අම්මා කිව්වා ඒ ડોක්ටර් කෙනෙක් ඔයාටත් කවදා හරි මේ විදිහට හරියට ඉගෙන ගත්තොත් ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් කියලා. එදා තමයි මට එහෙම ආසාවක් ඇති වුණේ ડોක්ටර් කෙනෙක් වෙන්න. මම ඉතින් තාම මේ හීන තියාගෙන ඒ තැනට යන්න මට පුළුවන් විදිහට ප්‍රැක්ටිස් කරනවා. ඇත්තටම ඉගෙන ගන්න පුළුවන් සත්‍යම පන්ති වුණත් සර්ලා වුණත් මෙයා ඉස්සරහින් ඉන්නවා. මේ විද්‍යාව පොත කරන තරම් බැලුවම අනිත් පන්ති ළමයට වැඩිය මෙයාගේ ඇත්තටම පොත හරි ආසනයි බලන්න. මට හරි පුදුමයි. මෙයාගේ හැම හැකියාවක්ම තියෙනවා. මෙයාට ඉගෙන ගන්න නැටුම් වලින් වුණත් සංගීතයෙන් වුණත් චිත්‍ර වලින් වුණත් හැම පැත්තෙම මට ඉස්සරහට යන්න පුළුවන්. මට දුක දැන් මෙයා ඉස්සරහට යවාගන්න කොහොමද කියන බය තමයි මට දැන් තියෙන්නේ. ඉගෙන ගන්න පොත්පත් වල දැන් ගොඩක් මිදයිස්සේ මම ගොඩක් බයෙන් ඉන්නේ දැන්. මෙයා අවශ්‍ය කරන බඩු කොහොමද මම අරන් දෙන්නේ. මෙයාට හැකියාව තියෙන ඇත්තටම හැකියාව තියෙන පන්ති ගොඩක් එක වසරේ ඉඳන්ම 5 වසරේ එනකම් මෙයා පන්ති පළවෙනිය ගත්තා. මේ පන්ති පළවෙනිය ගත්ත ළමයෙක්ගෙත් අවසනාවට වගේ 154ක් කවදාවත් අරගෙන යන්න ලකුණු. නමුත් ඒ පේපරේ 154ක් ගත්තා මෙයා. 157න් බැලුවේ. නමුත් මෙයා පරාද නෑ මෙයා දිනුවා මම හිතන විදිහට මේ අනිත් පන්ති වල දාගන්න බැරුන් තමයි මෙයා ඒ ලකුණු ගත්තේ. මේ ඇත්තට මෙයාට ලොකු මේ කියන්නේ මෙයා හරි ආසයි ඉගෙන ගන්න. කියන්නේ පාඩම් කරනවා මේ සෝලා එකකින් හරි අමාරුයි පාඩම් කරන්න. කහ පාට එළියක් තියෙන මෙයා නම් පාඩම් ලියන්නෙම නැහැ. කියන්නේ මෙයාට බෑ ලියන්නේ එළියෙන්. අමාරුයි. මෙයා නම් ටිකක් හරි පාඩම් කරන නිසා ඒ හරි අමාරුයි පාඩම් කරන්න සෝලාත් එක්ක එළිය අඳුර නිසා නිදිමත වෙනවා මෙයාට පාඩම් කරනකොට. වැස්ස දවස්වලදී මේකත් නෑ. ඕනේ. මෙහෙම හරි අවුව තියෙන දවස්වලට ලයිට් වැඩ කරනවා ටිකක් හරි. වැස්ස දවස්වලට අඳුරේ තමයි. ඒක වැඩ කරන්නේ නැහැ. අපි බලමු කාවෙන්ජට ඔය බලාපොරොත්තු විශ්වවිද්‍යාලන කරුවාරි සම්බන්ධ කරලා දෙන්න ඉගෙන ගන්න. දැන් පොත්පත් ටික අඩපාඩු තියෙනවා ගන්න බෑ. CR පොතක් දැන් කීයද නේ 80 කරන්නේ? ඔව් සර්. දැන් පොඩි පොත් වල ලියන්නෙත් නෑ මේ අනිවාර්ය ලොකු පොත් ටික අනිවාර්යෙන් ඕනේ. දැන් පොත් ගොඩක් අඩපාඩුවක් තියෙනවා. පොත් අඩපාඩු තියෙනවා. ඊට පස්සේ එකක් ගෙනාවා. ඒක පොත. තියෙනවා පොත් ටිකක්. ගන්න තියනවා. දැන් නංගි කවුරු වෙනද ඉගෙන ගන්න? ධනංජනි. අක්කගේ අඩිපාරද යන්නේ? ඈ? ඒ ડોක්ටර් කෙනෙක්ද? හවුද? ඔව් ඉතින් අක්කගේ අඩිපාරේ යන්න වෙනවද? පන්තියේ දැන් ළමයි 42කින් 4 වෙනිය කියන්නේ ලෝක ජයග්‍රහණය. මේ පාරේ විතරයි තමයි 4 වෙනිය. කලින් පාරේ හැම පාරෙම 2 නැත්තම් 1. ඔව් දැන් මේ පාරේ 4 වෙනිය ගන්නද? මං පන්ති පළවෙනියයි දෙවෙනියයි හතරවෙනියයි විතරයි අරන් තියෙන්නේ. විද්‍යාවට කොච්චරද ලකුණු? විද්‍යාවට මේ පාර මට යන්න බැරි වුණා. ඊට පස්සේ හරි 60 ගණක් විතර තිබ්බා. ගණිතයට? ගණිතයට 52යි. සිංහල වලට 73යි. අනිත් ටියුෂන් වලට 50න් 60න් උඩ තියෙනවා හැම එකටම. ඒත් මේසල් විතර වෙලා ලකුණු දහම් පාසල් යනවද? ඔව්. දැන් කුලියක් කරන්න යන්නේ තාත්තා. කුලියක් නොකරපු දවසට ගෙදර බඩු මුට්ටු ටික වටපාඩු ගොඩයි ඉතින්. එදාට මොකද කරන්නේ? එදාට ඉතින් තුන් වේලවනටත් දෙවේලක් හරි කාලා ඒකට හුරු වෙලාද දැන් ඉන්නේ? ඇත්තටම. ඒ කතාව කියන්නකෝ. ඒ හුරුලා කියන්නේ මේ උදේ උයාගත්ත එක රැට කවුරුහරි තිබ්බා. ඔව්. ඇත්තටම ළමයට තුකයි වටේ තින්නේ වෙන කට්ටියත් වගේ දෙන්න පුළුවන්කම නැහැ නේ ඉතින්. එහෙම හරි ඉතින් කන්න වෙලක් දෙන්න පුළුවන් එකක් ලොකු දෙයක් හිතලා ඉවරලා
ඇත්තටම. දැන් උදේට කෑම ඉස්කෝලේට ගෙනියන්න බැරි වෙන අවස්ථාවක් ඇති. ඔව් ඇත්තම තියෙනවා. මටත් එක්ක මගේ යාළුවෝ දෙන බත් අරගෙන මම ගෙනියන්නේ අවලත් උඩ එපා කියලා මට. යාළුවෝ කන්න දෙනවා. එයාලත් එක්ක ගිහිල්ලා හැමදාම මටත් එක්ක බත් අරගෙන යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. කවුද යාළුවෝ දෙන්නේ? සේවකයෙක් කෙනයි තව එක්කෙනෙක් ඉන්නවා කැහැලියෙනෙත් මේ දෙවමි කියලා. පොඩි කාලේ ඉඳන් යාළුවෝ දෙන්න මගේ. එයාලා මටත් එක්ක බත් ගේනවා. ඒ නිසා මම දවල්ට බත් ගෙනියන්නේ. එයාලත් එක්ක බත් කාලා හවස පන්ති ඉඳලා ගෙදර. හවස පන්තියටත් මටත් එක්ක බත් අරගෙන යනවා. එහෙමවත් යාළුවෝ දෙන්නෙක් එක්ක හිටපෙක ලොකු දෙයක් නේද? කාවෙන්දයට. ඇත්තටම සමහර ළමයි එහෙම නෑනේ. ඒ අතින් මේ දෙන මට එහෙම හරි උදව් කරනවා. සමහරලාට මට පෑන් එහෙම නැති අවස්ථාවලදී උදව් කරලා දෙනවා. පෑන් දීලා තියෙනවා. පොත් එහෙම දීලා තියෙනවා. මට ඇත්තටම නෙත්නි අඳුම් පවා දීලා තියෙනවා. එහෙම යාළුවෝ දෙන්නේ කම්මිච් එක ඇත්තටම මම කලින් කරපු පිනක් වෙන්න ඇති. ඔය යාළුවෝ දෙන්නට කියලා දෙනවද පන්ති පාඩම්? ඔව් හැමදාම මේ වගේ. වාඩ දෙන්න පුළුවන් දේ වා දෙනවා. ඔව්. මට කරන්න පුළුවන් විදිහට ඉතින් මම දැනුම දීලා යාළ වැඩ කරපු නැති වෙලාවට තේරෙන්නේ නැති දේවල් කියලා දීලා. ඉතින් අපි දැනුම් බෙදා හදාගන්න. හරි කාමින්ද අපි බලමු කවුරු හරි සම්බන්ධ කරලා පින්වත් මහත්තයෙක් හරි මහත්මියක් හරි සම්බන්ධ වුණොත් අපට මේ නිවස ගොඩනගන්න බලමු මොකක් හරි කරන්න පුළුවන් වේවි. කවුරු හරි මේ දියත් වෙලා. ඉතින් වෙලස ටීවී නාලිකාව මේ වෙලාවේ බලන ඒ අයට කියන්න ඔයාගේ කතාව ඉල්ලීමක් කරන්නේ මාමල නැන්දලාගෙන් පුළුවන් නම් අනාගතයේ වෛද්‍යවරියක් වෙන්න ඉන්නේ. ඉතින් මේ වගේ මට ප්‍රශ්න තියෙනවා පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න කියලා ඉල්ලීමක් කරා. ඇත්තටම මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ડોක්ටර් කෙනෙක් ඉන්න. මේ වෙලාවේ මට උදව් කරන්න පුළුවන් නැද්ද කෙනෙක් හරි මාම කෙනෙක් හරි ඉන්නවනම් මගේ ඒ කීනේ හැබැයි කරන්න උදව් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. අපි ගැටට බලමු. මේසක්වත් නෑ පාඩම් කරන්න. බිම් තියාගෙන පාඩම් කරන්න. චූටි මේසක් ඉස්සරහට. කාලා ලුණුද? ඔව් ලුණු. ඈ? ඔව්. ලුණු වටේ වැදලා තියෙන ලුණුද? ඔව් ලුණු. දුමු ඇතුලේ සුදුවට තිබ්බසේ දුන්නු. ඒ කියන්නේ මේක ඇතුලේ ලුණු තියෙන්නේ? ඔව්. ඒතර මේක වටේ ලුණු මිදෙනවා. මම ගන්නකොට වැටෙනවා බින්දු බින්දු. ඒ මේක තුල. දැන් කවුරුද කීයා? මාස 8ක් වගේ. තනකට ලුණුනේ. ඒ කියන්නේ දුමු ඇදලා වයි. ඒක මං හන්නේ මේවා ලුණු ලුණු රසයිද? ඔව්. ඒ කියන්නේ මේ ලුණු මදි වල මේකෙන් ගන්න පුළුවන්. ඔව්. හරි. කිරි ගන්නලු වගේ. ඒ කියන්නේ ලයිට් උත් නැහැ පාඩම් කරන්න විදියක් නැහැ. ඔව්. කාවින්දියා. මාන ප්‍රශ්නේ නේද? පාඩම් කරන්න විදුලිය නැහැ. නිදා ගන්න ඇඳක් නැහැ. පාඩම් කරන්න වාඩි වෙන්න පුටුවක් මේසයක් නැහැ. ඉතින් දරුවෝ දෙන්නෙක් ඉන්න නිවසක්. සහ අම්මයි තාත්තයි තාත්තට සීනේ. ඉතින් අපි ඉල්ලීමක් කරනවා වෙලස ටීවී නාලිකාව මේ වෙලාවේ බලන කවුරු හරි මෙන්න මේකට උදව් කරන්න පුළුවන් නම් මං හිතන්නේ මහා පින්කමක් අනාගතයේදී වෛද්‍යවරු දෙදෙනෙක් බිහි වෙන පුංචි නිවසක් අනාගතයේදී කොහොම වේද කවුද දන්නේ. හැබැයි පන්ති පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා ගන්නට ඇවිල්ලා ඉන්නවා.
ඉතින් අපි කාවින්දයාගෙන් අහමු යන්න කලින්. මේ වෙලාවේ ඉන්නේ මේ කාවින්දයාගේ නිවසේ. ඉතින් ඇත්තටම පුළුවන් නම් අපි ඉල්ලීමක් කරනවා වෙලස ටීවී නාලිකාව බලන හැමෝගෙම අනාගතයේදී වෛද්‍යවරියන් දෙදෙනෙක් මේ පුංචි නිවසෙන් බිහි වෙන්න නියමිතයි. හැබැයි ඒ සිහිනේ සැබෑ වෙන්නේ ඔබගේ දායකත්වයත් එක්ක. අපි ගිහින් එන්න සුබ පණිවිඩයක් අරගෙන නොබෝ දිනකින්. අපි බලමු කවුරුයි මාමල නැන්දලා එකතු වෙලා ඔයාගේ මේ සිහිනේ සැබෑ කරන්න එකතු වෙයි කියලා විශ්වාසයක් මම තබනවා. මොකද ඔයා හොඳට ඉගෙන ගන්න දරුවෙක් නිසා විශේෂයෙන්ම පන්තියේ පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය අතර ඉන්න නිසා අඩුපාඩුකම් කොච්චර තිබුණත් hina වෙලා තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න මහා වෙහසක් ගන්න ඔබට අපි හිතනවා විශ්ව ශක්තිය බලය ලැබිලා ඔයාට ඉක්මනින්ම මේ නිවස හදලා දෙන්නට ගොඩාක් කටයු එකතු වෙයි කියලා විශ්වාසය තබනවා. හැබැයි පුතේ ගොඩක් අයට යම් දෙයක් ලැබෙනකොට නැත්තම් මුල අමතක වෙන අවස්ථාව එමටයි මේ සමාජයේ මිනිස්සුන්ට. නිසා මම හිතන්නේ ඔබ කවදා හරි මේ හොඳට ඉගෙනගෙන කැම්පස් ගිහිල්ලා අවසානයේ වෛද්‍ය වෘත්තිය ලැබුණොත් එනගෙන මම හිතන්නේ මේ වගේ පෞල් ගණනාවකට උදව් කරන අපට ශක්තිය ලැබේවා කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. ඇත්තටම මම මේ වගේ වෛද්‍ය වෘත්තියට ගියොත් මම මාමලත් එක්ක එකතු වෙලා මේ වගේ නිවස් තියෙන තැන් වලට යාලට නිවසක් සදා දෙන්න මාමලට උදව් කරනවා. හරි අපි බලමු අනිවාර්යයෙන්ම ඔබේ සිහිනිය සැබෑ වෙයි කියලා විශ්වාසය තබනවා. එහෙනම් අපි යන්නම් සුබ පණිවිඩයක් අරගෙන ඉන්න. අපිට දවස් 3ක් විතර දෙන්නකෝ. දවස් 3ක් විතර දෙන්න. මට පුළුවන් වුණොත් කවුරු හරි මාමල නන්දට එකතු කරගෙන ඔයාගේ මේ සිහිනිය සැබෑ කරන්න. right? දවසට දෙන්න ඕනේ. තොප්පිය දාලා මෙතන තියන්නේ. තොප්පිය දාලා තමයි තියන්නේ. පින් හිමිසේ හැදෙනවනේ. හරි අපි ගිහින් එන්න. හරිද? පොත් ටිකක් මම අරන් එන්න. තව මට දවස් 3ක් දෙන්නකෝ. දවස් 3ක් ඇතුළත ඔයාලට පොත් ටිකයි බෑග් තියෙනවද? බෑග්ගේ ෂිප් එක කැඩිලා. ඉරිලා කැඩිලා. හරි. ඒ ටිකයි සුදු ගවුම් එකයි දෙකයි තියෙන්නේ. දෙකක් තියෙනවා. හරි. සුදු ගවුම් වලට අවශ්‍ය රෙදිත් අරගෙන මට දවස් 3ක් දෙන්න. right? මම දවස් 3ක් ඇතුළත කොහොම හරි සුබ පණිවිඩයක් අරගෙන එන්න. ගොඩාක් පිංසේ ආවද? සතුටක් ඇවිල්ලා ඔයාලගේ ආසනේ තියෙන්නේ බස්නාහිරට නැගෙනහිරට. ආසනේ මේක කොහෙද? මේ කොහෙන්ද ඉර නැගෙන්නේ කියනවා? මේ ආසනේ කොහෙද තියෙන්නේ? බුදු පිළිමේ තියෙන කොහෙද? ඒකට මේ පැත්තට නේ අපි නැගෙන්නේ. නැගෙනහිර තියන්නේ. ඒ කියන්නේ බස්නාහිරට බලාගෙන නේද මේ පිටපාලනේ තියෙන්නේ? ඔව්. ඒව නේද? අද වෙනස් කරන්න එන. අද වෙනස් කරන්න උතුරට. ඒ කියන්නේ උතුර කියන්නේ මේ පැත්ත. අර පැත්ත දකුණ. හරිද? උතුරට තියලා වදින්න. උතුරට තියලා දකුණට වදින්න. ඒ කියන්නේ උතුරට තියලා උතුරට වදින්න. නැත්නම් දකුණට තියලා දකුණට වදින්න. ඒ කියන්නේ පිටුපාර. බස්නාහිරට නැගෙනට තියන්න නැතුව අදේ වැඩේ කරනවා. ඈ? උතුරට හරි දකුණට හරි. හරි. බලමුකෝ අපි දවස් 3ක් ඇතුළත වාට සුපන් විඩයක් එක් කරගෙන යන්න අරන් යන්න පුළුවන් නේද කියලා. උදේහස පහන තියෙනවද? අද නම් පහන වෙනස් කරලා වදින්න. ඈ? අපි ගිහින් එන්න හොඳේ? හරි. එනවා. හොඳට ඉගෙන ගන්න ඕන හරිද? හොඳයි දෙන්න ඉස්සරහ.